අයිබෝන් ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි එකතු වෙලා ඉන්නේ ඔලිම්පියාඩ් මැත්ස් ගණනක් එක නෙවෙයි. අද අපි යන්නේ 2024 O level ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ එක කොටසේ ඒ පාර්ට් එක සාකච්ඡා කරන්න. ඔයාලා මගේ වීඩියෝ එක බලන්න කලින් 2024 O level ගණිතයේ ප්‍රශ්න පත්‍රය කියන්නේ ඉන්ටර්නෙට් එක අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් නේ. ඩවුන්ලෝඩ් කරගෙන සාමාන්‍යයෙන් පැයක් වගේ තමයි ඔය ප්‍රශ්න 25 කරන්න යන්නේ. පැයක් විතර අරගෙන මේ ඔය ප්‍රශ්න 25 කරලා මේ වීඩියෝ එක බලන්න. එතකොට දැන් ඔයාලත් වැඩ කරලා ඉන්නේ. එතකොට ටිකක් තේරෙනවා වැඩි. එහෙමත් නැත්නම් මම දැන් මේ වීඩියෝ එකත් එක්ක යටින් ගාන දානවා. පොඩ්ඩක් වීඩියෝ එක ස්ටොප් කරලා ගාන බලාගෙන ඔයාලේ ගාන හදලා වීඩියෝ එක බලන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව කෙලින්ම වැඩේට යමු. අපිට පළවෙනි ප්‍රශ්නේ විදිහට මෙන්න මෙහෙම කියනවා. නිවසක බිත්තිවල තීන් තාලයක කිරීමෙන් මිනිසුන් 6 දිනකට දින 8ක් ගත වේ ඇස්තමේන්තු ගත කර ඇත. එම කාර්ය දින 3කින් නිම කිරීමට අවශ්‍ය වෙනවා. මේ සඳහා මිනිසුන් කී දෙනෙක් අමතරව යෙදවීද? අමතරව යොදවන මිනිසු ගැන තමයි අපෙන් අහන්නේ. ඒතර මිනිසුන් 6 දිනකට දින 8ක්. අපි ඒක මෙහෙම ලියගමු මිනිසුන් මම කෙටි කරලා ලියන්නම් දින. මේ ගුණ කරපුවාම එන්නේ මිනිස් දින. මේක ගුණ කරපුවාම එන්නේ මිනිස් දින. මිනිසුන් 6 දිනකට දින 8ක් ගත වේ ඇස්තමේන්තු ගත කර ඇතද? මිනිසුන් 6 දිනකට දින 8ක්. ඒතකොට මිනිස් දින 48ක්. ඊළඟට කියනවා එම කාර්ය දින 3කින්. ඒ කියන්නේ මේ මිනිස් දින 48ක කාර්ය දින 3කින් නිම කරගන්න. එතකොට 48ට බෙදන්න ඕනේ 3යි. 48ට 3ෙන් බෙදුවාම 4ට 1යි 18ට 6යි 16යි. එතකොට මෙතන මිනිසුන් 6 දිනක් යොදවලා තියෙනවා. අමතරව යොදවන්න ඕනේ 10 දිනක්. මේක තමයි පළවෙනි ගානේ උත්තරය. බලන්න දෙවෙනි ගාන අපිට මේක විදිහට කියලා තියෙනවා. රූපයේ දී තොරතුරු අනුව BAE අපිට හොයන්න කියන්නේ BAE කෝණයක්. මේක x කියලා දාපගමුකෝ. අපි මේක අපිට හොයන්න බලන්න මෙහෙම කියනවා. රූපයේ දී තොරතුරු අනුව BAE හි විශාලත්වය සොයන්න. BAE. එතකොට BAE කියන්නේ මේ කෝණය වගේ තමයි අපිට හොයන්න තියෙන්නේ. අපි ඒක නිකන් x කියලා දාගමුකෝ. මේ තියෙන්නේ සමාන්තර පාද දෙකක්. එතකොට මේ 40 මේ 40 සමානයිද? මේ අංශක 40ට මේ අංශක 40 සමානයිද කියලා මම අහන්නේ. සමාන වෙන්නේ මේ මොකද මේ තියෙන්නේ ඒකාන්තර කෝණ දෙකක්. මේ කෝණයයි ඒකාන්තර කෝණ දෙකක්. අපි දන්නවා මේ z අකුර වගේ කෝණ මේකට අපි කියනවා ඒකාන්තර කෝණ. ඒතර f අකුර වගේ කෝණ ඒ මොනවද? අනුරූප කෝණ. එතකොට දැන් සමාන මේදී සමාන්තර එක ඈ මේවා සමාන්තර එකක්. එතකොට දැන් මෙහෙම ගත්තොත් මේ කෝණ වලට මොකක්ද කියන්නේ? මේක ගත්තොත් මේ එකිනෙක මුහුණලා තියෙන කෝණ දෙක. එරගෙන මිත්‍ර කෝණ දෙක. තේරෙනවද? මිත්‍ර කෝණයක එකතුව අංශක 180යි. එතකොට මෙතන මේ ෆකුරේට අනුරූප කෝණ ගත්තොත් මේ කෝණයට මේ කෝණය සමානයි. ඒකාන්තර කෝණ ගත්තොත් මෙතන මේ තියෙන කෝණයට මේ කෝණය සමානයි. එතකොට දැන් මේකෙත් තියෙනවනේ ඒකාන්තර කෝණය. ඒ කියන්නේ මේ අංශක 40ට මේ අංශක 40 සමානයි. මේ කැලේ විතර ත්‍රිකෝණයක් කියලා අපි මේ ටික අමතක කරමු. මේ ටික නෑ කියලා හිතන්නකෝ රූපේ. මේ CD කියන රේඛාව නෑ. එතකොට මේ තනීර විතරයි තියෙන්නේ. එතකොට අපි දන්නව නේද ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකට සමානයි කියලා. එතකොට එතන හදන කෝණය අංශක 70. එතකොට ඒ කෝණය මේ x යි මේ අංශක 70 එකතුව සමාන වෙන්නේ මේ ප්‍රමේයට අනුව. එතකොට අපි මෙහෙම ලියනවා x සමානයි. එතකොට අපි මෙහෙම ලියනවා අංශක 70 සමානයි x ධන අංශක 40 කියලා. තේරුණාද මේක? ඒ කියන්නේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ අයික්‍යයට සමානයි කියන ප්‍රමේයෙන් තමයි අපි මේක ලියුවේ. අපි රොන්න මේ ප්‍රමේය මෙතන ලියන්නත් පුළුවන් ත්‍රිකෝණයක කියලා මොනවම ලියන්නත් පුළුවන්. ඊට පස්සේ අපි මේ අංශක 70න් අර 40 අඩු කරලා සමාන x කියලා දානවා. x සමානයි අංශක 30. මේක තමයි දෙවෙනි ගානේ උත්තරය. හරි දැන් අපි යන් තුන්වෙනි ගානට. ඒක කියන සුළු කරන්න කියලා අපිට භාග සංඛ්‍යා ටිකක් දීලා තියෙනවා. 2 බෙදීම 3x ධන 5 බෙදීම 6x ඊළඟ 7 බෙදීම 12x. අපිට මේක සුළු කරන්න කියලා තමයි කියන්නේ. සුළු කරමු. දැන් අපි දන්නවා මේ වගේ භාගමය සංඛ්‍යා සුළු කරද්දී පොදු හරයක් ගන්න ඕනේ. ඒත් දැන් මේකෙන් ගන්න පුළුවන් පොදු හරය මොකද්ද? 6 ගන්න බෑ මොකද එතන තියෙන 12. අපිට 12 ගන්න පුළුවන්. 6 වරක් 2 12යි 3 වරක් 4 12. ඒත් අපි 12 ගමු පොදු හරය විදිහට. සම්පූර්ණ පොදු හරය විදිහට එකපාරම ලියා ගන්න. 12x 3x ඒවා 4යි.
එතකොට 4 ගුණ කරලා 2කින් 8යි. ධන 12x 6x ඒවා 2යි. 5 ගුණ කරනවා 2කින් 10යි. 12x 12x ඒවා 1යි. 7 ගුණ කරනවා 1කින්. එතකොට 7ම තමයි. අවසාන උත්තරේ 8යි 10යි 18යි. 18න් 7ක් අඩු කරලා 11යි. 11 බෙදීම 12x. මේක තමයි තුන්වෙනි ගානේ උත්තරේ. ඊළඟට අපි යම් හතරවෙනි ගානට බලන්න. ඒක මෙහෙම කියනවා. දී ඇති හැඩ අතුරින් ත්‍රිකෝණාකාර හරස් කඩක් සහිත ඍජු ප්‍රිස්මයක මුහුණතක හැඩේ නොවිය හැක්කේ. අපි දන්නවා ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක් කියන්නේ මෙහෙම එකක් නේ. මොන ත්‍රිකෝණයක් තියෙනවා. මොන නිකන් ඍජු කෝණාස්ටයක් හරි සමතුලිතස්ටයක් හරි ඕන එකක් තියෙන්න පුළුවන්. මෙහෙම එකක් නේ ත්‍රිකෝණාකාර හරස් කඩක් තියෙන ඍජු ප්‍රිස්මයක් කියන්නේ. මුහුණතක හැඩේ නොවිය හැක්කේ. උත්තර තුන දීලා තියෙනවා සමචතුරස්‍රය රෝම්බසය ඍජු කෝණාශ්‍රය. දැන් මේක ඍජු කෝණාශ්‍රයක් නේ. මේක අපිට කොහොම ඇදේට පේනකොට මේක කෙලින් කරලා තියෙන්නේ කොහොමද? තේරුණාද? ඒතකොට මේක සමචතුරස්‍රයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ කොහොමද? දැන් මෙහෙම ත්‍රිකෝණය තියෙනවා. මෙහෙම ත්‍රිකෝණය තියෙනවා. ඒතර සමචතුරස්‍රයක් තියෙන්න බෑද? පුළුවන්. සමචතුරස්‍රයක් තියෙන්න පුළුවන්. මේකත් ත්‍රිකෝණ ප්‍රිස්මයක් තමයි. ඊට පස්සේ කියන රොම්බසය. දැන් මේක රොම්බසයක් තියෙන විදියක් නැහැ නේ. දැන් රොම්බසයක් කියපුවම අපි දන්නවා මේ විදිහේ හැඩතලයක් නේ. ඒතර මේ හැඩතලය ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක තියෙන්න බෑ. ඒතර උත්තරය එන්නේ අංක 2. පස්සේ කියන්නේ අපිට මේ විදිහේ වටපස්ථාරයක් දීලා මෙහෙම කියනවා. දියටි වටපස්ථාරයෙන් දැක්වෙන තොරතුරු අනුව නාට්‍ය හා රංග කලාව හදාරන සිසු සංඛ්‍යාව 30ක් වුණා. නාට්‍ය හා රංග කලාව හදාරන සිසුන් සංඛ්‍යාව 30යි. يعني අංශක 20කින් මෙයාලා සංකේතවත් කරන්නේ සිසුන් කීයක්ද? 30ක්. අංශක 20කින් මෙයාලා සංකේතවත් කරන්නේ සිසුන් 30ක්. අපෙන් අහනවා නැටුම් හදාරන සිසු සංඛ්‍යාව කීයද කියලා. ඒක කොහොමද? දැන් අපිට නැටුම් හදාරන සිසු සංඛ්‍යාවේ කෝණයක් දීලත් නැහැ. අපි කොහොමද සිසු සංඛ්‍යාව හොයාගන්නේ? දැන් මේ නැටුම් හදාරන සිසු සංඛ්‍යාව ඇරෙන්න ඉතුරු කෝණ සේරම අපිට දීලා තියෙනවා නේද? ඒතර අපි දන්නව නේද මේ ලක්ෂයක් වටා කෝණවල ඓක්‍ය කෝණ කීයක් තිබ්බද? ඒ කෝණවල ඓක්‍ය අංශක 360යි. අංශක 360යි. ඒක අපි දන්නවනේ. ඒ අංශක 360න් අපිට මේ දීලා තියෙන කෝණ ටික අඩු කරා නම් හරියනේ. නේද? දැන් මෙතන තියෙන 180. 180යි 20යි 200යි. 200යි මෙතන තියෙන 90ක්. ඒතකොට 290ක් තමයි 360න් අඩු කරන්නේ. කොහොමද? ආයෙත් කියන්න. මෙතන තියෙන අංශක 180. 180යි 20යි 200යි 290 අංශක 360න් 290ක් අඩු කරපුවාම මේ කෝණය අගේ එනවා. අපි දැන් අඩු කරමු. ඒතර මෙතෙන් දෙන්නේ අංශක 70ක්. අංශක 360න් අංශක 290ක් අඩු කරපුවාම එන්නේ අංශක 70ක්. ඒතර නැටුම් කරන ළමයින්ව සංකේතවත් කරන්නේ අංශක 70. දැන් ගාන ලේසි වුණා නේද? අංශක 20කින් 30 දෙනෙක් පෙන්නනවා. අපෙන් අහන්නේ අංශක 70. ඒතර මෙතන අංශක 10කින් නම් 15. දෙපැත්තම දෙකෙන් බෙදන්න තියෙන්නේ. ඒතර අංශක 70කින් නම් දෙපැත්තම 7ෙන් ගුණ කරන්න තියෙන්නේ. මේක 7ෙන් ගුණ කරපුවාම එන්නේ 105. ඔක තමයි උත්තරේ. එතකොට මේ වටප්‍රස්ථාරයේ නැටුම් කරන සිසුන් සංඛ්‍යාව 105යි. හරි අපි දැන් යන් 6 වෙනි ගානට. මේක මෙහෙම කියනවා දී ඇති වෘත්තයේ කේන්ද්‍රය OB DOC සරල රේඛාව මගින් ABJ සමච්ඡේද වෙනවා. අපෙන් අහනවා CDB කෝණය විශාලයි. අපි දන්නවා මේ CBD කෝණය අගේ කීයද? අපි දන්නවා වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ දෙකක් පරිපූර්ණයි. ඒ කියන්නේ පරිපූර්ණයි කියන්නේ මොකද්ද? අංශක 180. ඒ කියන්නේ මේ කෝණ දෙකේ එකතුව අංශක 180. එතකොට මේ කෝණය එකතුවත් අංශක 180ක් වෙන්නේ මේ. එතකොට CBD කෝණයට ඉන්නේ අංශක 60. ඊට පස්සේ කියනවා නේද? මේ AB ජාය DOC සරල රේඛාවකින් සමච්ඡේදනය කරනවා. එතකොට මේ කේන්ද්‍රය හරහානේ යන්නේ. මේක මේ DOC ABට ලම්බයි. මේක අංශක 90ක් වෙනවා. ඊට පස්සේ අපි මේ ත්‍රිකෝණය විතරක් ගත්තොත් අපිට CDB කෝණය අගය ගන්න පුළුවන් නේද? අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එක අංශක 180. අංශක 180 මේ කෝණ දෙක එකතුව අඩු කරාම මේ කෝණය අගය අපිට එනවා නේද? ඒ කියන්නේ CDB කෝණය අගය අංශක 90 අංශක 60යි කියන්නේ අංශක 150. අංශක 180න් අංශක 150ක් අඩු කරොත් අපිට x ගියා කියනවා. x කියන්නේ අංශක 30ක්. හරි. අපි යන් එහෙනම් 7 වෙනි ගානට. 7 වෙනි ගානේ මෙහෙම තියෙනවා 2x ඍණ 18
කියන එකේ සාධක හොයන්න කියලා තමයි අපිට කියන්නේ. දැන් මේක ටිකක් දැක්කහම නිකන් අමාරුයි වගේනේ. මේක කොහොමද සාධක හොයන්නේ? දැන් අපිට x ඍණ 25 x වර්ගය ඍණ 25 වගේ තිබෙන සාධක හොයන්න ලේසියි. කොහොමද? x වර්ගය ඍණ 5 වර්ගය x ඍණ 5යි x ධන 5යි. මේ වගේ සංඛ්‍යාවක් තිබ්බොත් අපිට සාධක හොයන්න ලේසියි. ඒ වුණාට දැන් මෙතන අපි දෙකේ වර්ගමූලය දන්නෙත් නැහැ. 18 වර්ගමූලය දන්නෙත් නැහැ. එතකොට මේ වගේ තැනකදී කරන්න ඕනේ නිකන් පොදු සාධකයක් තියෙනවා කියලා පොඩ්ඩක් බලන්න. දැන් මේ දෙක එළියට ගත්තොත් මෙතන ඉතුරු වෙනවා x වල වර්ගය. 18 දෙකෙන් බෙදපුවහම 9. ඍණ 9. හරිනේ. 2යි වරහන් x වර්ගය ඍණ 9 කියන්නේ 3 වර්ගය. හරිනේ. දැන් අපිට වර්ගයක් ආවා. දැන් අපිට සාධක කඩා ගන්න ලේසි. 2යි වරහන් x ඍණ 3 x ගාන 3 මේ විදිහට තමයි සාධක වෙන්නේ. අපි 8 වෙනි ගාන මේ විදිහට දීලා තිනවා. මේ විදිහට දීලා අපෙන් අහනවා log 43.4 අගේ හොයන්න කියලා. එතකොට මේ දීලා තියෙන්නේ 4.34 අගේ. එතකොට මෙතන දශම ස්ථානෙට කලින් තියෙන එක සංඛ්‍යාවක්. මෙතන සංඛ්‍යා දෙකක් තියෙනවා. අපි දන්නවා එක සංඛ්‍යාවක් ආවොත් මේ ලඝු පදයේ තියන්නේ බිංදුව. සංඛ්‍යා දෙකක් ආවොත් මේ පදයේ තියන්නේ එකක්. එතකොට මේකේ අගේ වෙන්නේ 1.6යි 3යි 7යි 5. මේ જે රූපයක් දීලා අපෙන් අහනවා 9 වෙනි ගානේ. දී ඇති රූපයේ AB සිරස් ගසක් වන අතර B ලක්ෂයේ කුරුල්ලෙක් සිටි. C ලක්ෂයේ ළමයෙක් සිටි. තවද AC සිරස්සේ AC තිරස්සේ ළමයා කියන්නේ C කියන්නේ ළමයා කුරුල්ලා දකින්නේ අංශකයේ ආරෝහණ කෝණයයි. ළමයා කුරුල්ලා දකින්නේ අංශකයේ ආරෝහණ කෝණය. මේක ආරෝහණ කෝණය. කියන්නේ මේ තිරස් ලක්ෂයේද උඩට වැඩි අවරෝහණ නම් පල්ලෙහාට. ඊට පස්සේ මෙහෙම කියනවා කුරුල්ලා ළමයා දකින්නේ අංශක B අවරෝහණ තිරස් එකෙන් පල්ලෙහාට. එතකොට මෙතන තමයි B ලකුණු වෙන්නේ අංශක B අවරෝහණ කෝණය. නම් කොණ නිරූපණය කරන්න A හා B අතර සම්බන්ධය ලියා ගන්න. අපි දැන් කොණ නිරූපණය කරා. බලමු සම්බන්ධය මොකක්ද කියලා. මෙතන අංශක 90. මෙතන අංශක 90ක් වෙන්නේ මේ. ඒක දෙකම තිරස්. ඒක මේ දෙක සමාන්තර වෙන්නේ. මේ පාද දෙක සමාන්තර. එතකොට මම කලිනුත් කතා කරා ඒක මේක ඒකාන්තර කෝණයක් කියනවා. ඒකාන්තර කෝණ වලගේ සමානයි. A සමානයි B. අපි දැන් 10 වෙනි ගානට ඒක මෙහෙම කියනවා ඝන ඍජු වෘත්ත සිලින්ඩර් එක අපි වෘත්ත සිලින්ඩරයක් හදගමු ඝන ඍජු වෘත්ත සිලින්ඩර් එක. ඉතින් කටුවට ඇඳගන්න. ඒතකොට ලේසි. පතුලේ අරය එහි උස පතුලේ අරය R උස ඒ වගේ තුන් ගුණයක්. R 3ෙන් වැඩි කරපුවම කීයද? 3යි R. සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ සම්පූර්ණ තීන්ද ගැනීමට අවශ්‍ය තීන්ද ප්‍රමාණය. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයන්නේ කොහොමද? අපි දන්නා A සමානයි 2πr/h. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය πr/h. තීන්ද ගැනීමට අවශ්‍ය තීන්ද ප්‍රමාණය පතුලේ තීන්ද ගැනීමට අවශ්‍ය තීන්ද ප්‍රමාණය මෙන් කී ගුණයක්? පතුලේ තීන්ද ගැනීමට අවශ්‍ය තීන්ද ප්‍රමාණය කොහොමද හොයන්නේ? පතුල විතර A සමානයි πr වර්ගය. මේ සූත්‍ර දෙක මෙහෙම ලියාගන්න. πr වර්ගය සමානයි 2πr h කියන්නේ අපි දන්නවා 3යි. එතකොට දැන් මේක වගේ කී ගුණයක්ද කියලා හොයන්න තියෙන්නේ. අපි එහෙනම් n කියලා ගන්න. මේ තමයි අර ගුණය. කී ගුණයක්ද කියන එක තමයි n කියලා අපි සංකේතයක් කරේ. අපි මේ දැන් සුරු කරගමු. n5r වර්ගය සමානයි 2යි 3යි 6යි 5r වර්ගය. අපි දෙපැත්තම 5r වර්ගයෙන් බෙදමු. ඉතින් අපිට එනවා n සමානයි 6යි. ඒ කියන්නේ 6 ගුණයක තීන්ත යනවා මේක ආලේප කරන්න. ඊළඟ ගාන අපිට මෙහෙම කියන මුහුණත් 4 1 3 5 7 කියන ඔත්තේ සංඛ්‍යා ලෙස අංක කර ඇති නොනැඹුරු චතුස්තලාකාර ධාතු කැටයක් දෙවරක් උඩ දැමූ විට යටි අතර පෙරෙන මුහුණත ඉලක්කම් දෙකේ එකතුව ලෙස 10 ලැබීමේ සම්භාවිතාව. මේක හොයන්න ලේසි ක්‍රමය තමයි කොටු දැලක් ගහගන්න.
මේක ඇවිල්ලා පළමු වර දැමීම මොකක් හරි මම කියන්නේ පළමු වර දැමීම හරි මොකක් හරි මෙතන දෙවන වර දැමීම 1යි 3යි 5යි 7යි මේ පැත්තට 1 3 5 7 දැන් මේ පළවෙනි වාර දාන එක වැටලා දෙවෙනි වාරෙත් එක වැටෙන්න පුළුවන් නේ. ඒතර දැන් මේකට මේක කිසි බලපෑමක් නැහැ. ඒතර මේ මැද පෙළිය ලකුණු වෙනවා. මැද පෙළිය ලකුණු වෙනවා. මේ විදිහට තමයි එන්නේ. දැන් අපෙන් අහන්නේ යටි අතර පිහිනන පැත්තේ එකතුව 10 වෙන්නේ. කොහොමද 10 වෙන්නේ? 5යි 5යි එන්න පුළුවන්. 5යි 5යි 7යි 3යි එන්න පුළුවන්. 7යි 3යි 3යි 7යි එන්නත් පුළුවන්. ඊට වඩා එන්න පුළුවන්. දැන් 5යි 8යි 5යි 3යි 8යි හරියන්නේ නැහැ. 8යි 3යි 8යි හරියන්නේ නැහැ. 7යි 7යි 14යි වැඩි කියලා වෙන්නේ. එතන මේ තුන විතරයි. අපෙන් අහන්නේ සම්භාවිතයි. මෙතන තුනක් ආවා. 4කට 4 16යි. 16න් ඊළඟ 12 වෙනි ගානේ අපි මේ විදිහට රූපයක් දීලා අහනවා දී ඇති රූපේ දී තොරතුරු අනුව xc යගේ සොයන්න. xc යගේ හොයන්න තියෙන්නේ ABC සරල රේඛාවක් කියලා කියනවා. ABC සරල රේඛාවක්. අපිට මෙතන අංශක 40 කියලා එක දත්තයක් දීලා තියෙනවා. මේ කෝණයේ අංශක 40යි නම් මේ කෝණෙත් අංශක 40යි. මොකද අපි දන්නවා මේ ලොකු ත්‍රිකෝණය ගත්තොත් ත්‍රිකෝණයක සමාන පාද දෙකට සම්මුඛ කෝණ සමානයි කියලා අපි දන්නවා. ඒතකොට මේ පාදයෙන් සමානයි මේ පාදයෙන් සම්මුඛ කෝණය මේක මේ පාදයෙන් සම්මුඛ කෝණය මේක මේකත් අංශක 40. දැන් අපිට හොයන්න තියෙන්නේ x නේ. ඊට පස්සේ දැන් මෙතන තියෙනනේ සමාන පාද දෙක. එතකොට මේ පාදයට සම්මුඛ කෝණය මේක මේ පාදයට සම්මුඛ කෝණය මේක. එතකොට මේ කෝණෙත් අංශක 40. ඊට පස්සේ දැන් අපිට හොයන්න තියෙන්නේ x නේ. දැන් මේ සම්පූර්ණ ලොකු ත්‍රිකෝණය ගත්තොත් මේ ලොකු ත්‍රිකෝණය ගත්තොත් ත්‍රිකෝණයේ සම්පූර්ණ කෝණ වල අයික්‍ය අංශක 180ක් වෙනවා. ඊට පස්සේ අපිට දැන් මෙතන කෝණ තුනක් දීලා තියෙනවා. මේ කෝණෙත් එකතු වෙන්නේ මේ මෙතන මේ මුළු කෝණය හැදෙන්නේ. 43ක් කියන්නේ අංශක 120යි. 120යි එකතු කිරීම x. එතකොට අංශක 180 120 කඩු කරපුවාම x ගියා එනවා. x කියන්නේ අංශක 60යි. අපිට පළවෙනි එකේ දීලා තියෙනවා බිංදුවත් 10ත් අතර නිකිල 13 වෙනි ගානේ. බිංදුවත් 10ත් අතර නිකිල කියන්නේ 1 2 3 4 5 6යි. ඊට දෙවෙනි එකේ දීලා තියෙනවා ඒ කියන්නේ බිංදුවත් 7ත් අතර ප්‍රථමක සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යා බිංදුවත් 7ත් අතර 2 3 5 විතරනේ. ඊළඟට දීලා තියෙනවා බිංදුවත් 7ත් අතර දෙකෙහි ගුණාකාර. 2 4 6 හරි 2 4 6 වන විට පහත දී ඇති ප්‍රකාශ තුන නිරන්තර ප්‍රකාශය තෝරා වැඩ දෙකක් අඳින්න A මේල B මේකට සමානයි A මේල B නෑ එක නෑ ඊට පස්සේ A ඡේදන B සමානයි 2යි 4යි A ඡේදන 4 නෑ නේ එතකොට n A සමානයි 3යි n A සමානයි 3යි ඒක හරි n A සමානයි 3යි ඒතකොට උත්තරේ අංක 3 හරි 14 වෙනි ගානේ අපි මේ විදිහට අහන මේ වගේ එකක් දීලා සුළු කරන්න කියලා කියනවා. අපිට දැන් මේ විදිහට මේ ගාන තිබ්බොත් ටිකක් හදන්න අමාරු වෙන්නේ. අපි මේ බෙදීම ಗುಣ කිරීම අපි මේ විදිහට ලියලා ಗುಣ කිරීම 2යි බෙදීම අපි පල්ලෙහාට දානවා. දැන් ටිකක් පැහැදිලි මේ වයිට මේ වයි කපලා දෙන්න. මේ x ට මේ x වර්ගය කපලා ඒක x විතරක් ඉතුරු වෙන්නේ. x වර්ගය කියන්නේ x ගුණ කිරීම x නේ. මේක x දෙන්න බෙදුවම 1x එකයි. ඒක x වර්ගය කපලා දාපුවම හරියි. ඊට පස්සේ දෙක දෙවාරක් 4යි 8ට එතකොට 3යි x බෙදීම 4 මේ තමයි උත්තරේ 14 වෙනි ගාන අපේ මේ විදිහට අහනවා ගුණෝත්තර ශ්‍රේණියේ දෙවෙනි පදය 6ලු තුන්වෙනි පදය 6 නෙවෙයි ඍණ 6ලු තුන්වෙනි පදය ඍණ 12 අපේ ගාන පස්වෙනි පදය කියන්නේ t 5නේ අපි හොයන්නේ t 5 දැන් මේ t දෙක කියන්නේ මොකද්ද අපි දන්න ගුණෝත්තර ශ්‍රේණියක පදයක් හොයන්නේ tn සමානයි ar වල n ඍණ 1. එතකොට t දෙක කියන්නේ a අපි දන්නේ කියන්නේ ar n කියන්නේ 2. දෙකෙන් එක කඩු කරපුවම 1. එතකොට මේ කියන්නේ t කියන්නේ t දෙක කියන්නේ ar.
T3 කියන්නේ මෙතෙන්ට ආදේශ ඉන්නේ 3නේ. 3 එකක් අඩු වුණාම 2. එතකොට TR වල වර්ගය. ඔව් T5 කියන්නේ දෙකෙන් එකක් අඩු වෙලා 1 එනවා, 3 එකක් අඩු වෙලා 2 එනවා, ඊට 5 එකක් අඩු වෙලා 4 එනවා. එතකොට TR වල 4 තමයි අපි හොයන්නේ. දැන් මේක R හොයාගත්තොත් R විතරක් හොයාගත්තොත් අපිට ගාන හදන්න පුළුවන්. අපි A දන්නෙත් නෑ R දන්නෙත් නෑ. R විතරක් හොයාගත්තොත් අපිට ගාන හදන්න පුළුවන්. පුළුවන්. අපි R විතරක් හොයාගමු. AR වල වර්ගයේ AR බෙදමු. එතන R රේන් බලමු. R රේදින්. ඒ කියන්නේ ඍණ 12 බෙදන්න ඕනේ ඍණ 6යි. මේට මේ A කැපුණ මේ R ට එක R එකක් කැපෙනවා. එතන R සමානයි ඍණ 12 ඍණ 6 බෙදුවාම ධන 2. ධන 2. R කියන්නේ ධන 2. එතකොට ඊළඟට ඔන්න AR වල 3. AR වල 3 කීයද? මේ ගුණ කරන්න ඕනේ 2කින් ඍණ 24යි. AR වල 4 ආයෙ 2කින් ගුණ කරන්න. එතකොට ඍණ 48යි. මේ තමයි උත්තර. ඍණ 48. මේකේ වෘත්ත චතුරස්‍රයක් දීලා අපෙන් අහනවා මෙතන අංශක 32යි කියලා දීලා තියෙනවා. හරිද? ABCD වෘත්ත චතුරස්‍රයක් රූපයේ දැක්වේ BD මගින් ADC සමච්ඡේදනය වේ. BD මගින් ADC සමච්ඡේදය. ඒකට මේ කෝණයට මේ කෝණය සමානයි. රූපේ නෑට හිතන්න එපා. කෝණ දෙක සමාන නෑ වගේ ඉන්නේ උනාට ඒක සමානයි. ඊළඟට AB පාදයේ ඊතෙක් දික් කර ඇත. AB පාදයේ ඊතෙක් දික් කර ඇත. රූපේදී තොරතුරු අනුව CBE මේ කෝණේ මේ කෝණයගේ නම අපිට හොයන්න. CBE කෝණයගේ විශාලත්වය හොයන්න. මේ රූපෙදිය කොහොම හරවල බලන්න. මේක හරවන්න බෑ. පොඩ්ඩක් නිකන් හිතින් මනසෙන් හරවගෙන බලන්න. මේ කෝණයට මේ කෝණය සමානයි නේ. මොකද්ද ප්‍රමේය? එකම ඛණ්ඩයේ කෝණ. එකම පාදයක් මත තියෙන්නේ එකම ඛණ්ඩයේ කෝණ. ඒතර මේ කෝණය අංශක 32යි. ඒතර මේ කෝණයත් අංශක 32යි. තව එකක් පේනවාද? එකම ඛණ්ඩයේ කෝණයක් තව කොහෙද තියෙන්නේ? මේ කෝණෙට මේ ත්‍රිකෝණේ මේ ත්‍රිකෝණේ මේ කෝණේ මේ කෝණ. ඒතර මේකට අංශක 32යි. එකම ඛණ්ඩයේ කෝණ. දැන් හරි. දැන් මොකක් හරි පෙවුන. මේ තියෙන ත්‍රිකෝණ. හරිද? මේ තියෙන්නේ බාහිර පාදය. ත්‍රිකෝණයක බාහිර පාදය. බාහිර කෝණය. මේ බාහිර කෝණයේ අගය මේ අභ්‍යන්තර කෝණ දෙකේ එකතු වල සමානයි කියලා අපි දන්නවනේ. එතකොට CBE කියන්නේ අංශක 64. CBE කියන්නේ අංශක 64. අපෙන් 17 වෙනි ගානේ විතර මෙහෙම අහනවා. දියති විජය පදවල කුඩා පොදු ගුණාකාරය. හරිම ලේසි ගන්න. කුඩා පොදු ගුණාකාරය. 5x වර්ග. 5xi. 5xi 2යි වාදන කරේ. හොයන්න. 5 හැදෙන්නේ කොහොමද? 2 ගුණ කිරීම තුනේ අර ප්‍රථමක සංඛ්‍යාවෙන් ලියා ගන්න ඕනේ. ඊට පස්සේ x වර්ගය. 5 හැදෙන්නේ 5න්. ආයේ 2 ගුණ කිරීම තුනෙන් හැදෙන්නේ නැහැ. මේ දෙල්ලිය 2 ලිව්වා y වර්ගය දෙන්න. දැන් ඔය කොහොමද කුඩාම පොදු කුඩාම පොදු ගුණාංක 2 ලිව්වා ගුණ කිරීම 3 ගුණ කිරීම 5 x වර්ගය තියන අර විශාලම එක ලියා ගන්න විශාලම බලය ලියා ගන්න ඕනේ x වර්ගය ගුණ කිරීම y වර්ගය. එතකොට එනවා ඉවරක් 5 10 13 30යි 30යි x වර්ග y වර්ග. මේක තමයි 17 වෙනි ගානේ උත්තරය. ඊළඟට 18 වෙනි ගාන අපෙන් අහන ඍජු ප්‍රශ්නයක ත්‍රිකෝණාකාර හරස්කඩක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 616 වර්ග සෙන්ටිමීටර් 616 කී කියලා කියනවා. එම ප්‍රිස්මයේ උසට සමාන උසක් ඇති සහ පතුලේ අරේ. එම ප්‍රිස්මයේ උසට සමාන උසක් සහිත සහ පතුලේ අරේ ආරණ වෘත්ත සිලින්ඩරයක පරිමාණය. මේ සිලින්ඩරේ ප්‍රිස්මයේ උසට සමාන වෘත්ත සිලින්ඩරයක පතුලේ අරේ R පරිමාව ප්‍රිස්මයේ පරිමාවට සමාන වේ. R හියගේ සෙන්ටිමීටර වලින් සහ R හියගේ සෙන්ටිමීටර වලින් හොයන්න. දැන්
හරස්කඩ වර්ගඵලයේ ප්‍රිස්මයේ දැන් ත්‍රිකෝණයේ හරස්කඩ වර්ගඵලයේ මෙච්චරයිනේ. උස අපි හිතමුකෝ h කියලා. මේකේ උසත් h නේ. මේකේ උසත් h නේ. එතකොට මේ ඍජු ප්‍රිස්මයේ වර්ගඵලය හොයන්නේ කොහොමද? හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම උස. ඒත් මේකේ හොයන්නේ කොහොමද? පතුලේ වර්ගඵලයේ ගුණ කිරීම උස. ඒ කියන්නේ පතුලේ වර්ගඵලයේ πr වර්ගය ගුණ කරනවා hL. මම පේපරේ දීලා දෙනවා. ඔව් පේපරේ දීලා දෙනවා සිලින්ඩර් එක පරිමාව කියලා සූත්‍ර දීලා දෙනවා. ඒවා කටපාඩම් කරන්න ඕනේ නැහැ. කටපාඩම් කරොත් හොඳයි. අපි මේ ස්ටේජ් කපලා දෙන්න. එතකොට 616 සමානයි 5r වර්ග. අපෙන් අහන්නේ r වල ගේන්නේ. r ටිකගේ සෙන්ටිමීටර වලින් හොයන්න. අපි මේ 5 කියන්නේ මොකද්ද? 22 බෙදීම 7. 7න් 22. අපි මේක 22න් 7න් ගුණ කරමු. මේක 22න් 7න් ගුණ කරමු. මේ පැත්ත 22න් 7න් ගුණ කරමු. මේ 22 ගම මේ 7 මේ 7 ගම දෙන්නේ r වර්ගය. r වර්ගයෙන් දැන් කොහොමද මේක කපන්නේ? ඒක කපන්නේ කොහොමද? අපි ඉස්සරහම කපමු 11. 11 ඒවා දෙකයි. මෙතන 11 5යි 55යි 6යි 56යි. ආයි දෙකකින් කපනවා. ආයි දෙකකින් කපද්දී කීයද 28. 28. 7ක් 28. 7ක් 8 54යි නෙවෙයි 7ක් 8 56යි 56යි 5ක් ඉතිරි 7ක් 2 14යි 5යි 19. r වර්ගය සමානයි 196යි අපිට හොයන්න තියෙන්නේ r 196ට දාගන්න වර්ගමූලය. එතකොට අපි දන්නවා 196 වර්ගමූලය 196 වර්ගමූලය කියන්නේ 14යි. ෂුවර් නෑ. ආයෙත් ගුණ කරලා 14 ගුණ කිරීම 14ක් 4 16න් 6 දැන් එකක් ඉදිරි 14ක් 1 4 1යි 5යි 14 හිමු ලියන්න. ඔන්න ඒක තමයි දැන් ෂුවර් 196 වර්ගමූලය කියන්නේ 14. මේ තමයි උත්තරේ. මේ විදිහේ රූපයක් දීලා අපෙන් අහනවා දී ඇති ABC ත්‍රිකෝණයේ AB සහ AC පාදන මධ්‍ය ලක්ෂ පිළිවෙලින් D සහ E හරි ඒක අපිට රූපේ දීලා දෙනවා. ADE අංශක 90යි. අපෙන් අහනවා BCED චතුරස්‍රයේ පරිමිතිය සෙන්ටිමීටර වලින් හොයන්න කියලා තමයි අපි කියන්නේ. ඔය පරිමිතිය හොයන්නේ. දැන් මේක 4යි නම් මේක කීයද? මේක 4යි නම් මේක නිවාරයෙන් 4ක් එන්නේ. දැන් මේක මධ්‍ය ලක්ෂ ක්‍රමයට අනුව තමයි තියෙන්නේ. ඒතර මේක 6යි නම් මේක කීයද? මේක 6යි නම් මේක 3යි. මේක 6යි නම් මේක 3 වෙන්නේ. මොකද මධ්‍ය ලක්ෂ ක්‍රමයේ එන්නේ. ඒවා අපි දන්නවා. ඒවා දන්නේ නැත්නම් ඉතින් මේ වැඩේ කරන්න බෑ. ඒතකොට ඉතින් අර මුල් ටිකේ කැලි ඉගෙනගෙන එන්න. හරි අපි දැන් මේක පාද 3ක් හොයාගත්ත කොහොමද ඉතුරු පාදේ හොයන්නේ? දැන් මේක අපිට දීලා තියෙනවා නේද? මේක මේ ත්‍රිකෝණී ත්‍රිකෝණයක් කියලා. අපි දැන් මේකට පයිතගරස් කරමු. කොහොමද? කර්ණපාදයේ වර්ගය. ඒ කියන්නේ AE වල වර්ගය සමානයි ඉතුරු පාද කියන්නේ බද්ධ පාද දෙකේ වර්ගයේ එකතු. AD වල වර්ගය. AD වල වර්ගය. අපි හොයන්න ඕනේ AE වල වර්ගය. AE වල වර්ගය සමානයි DE කියන්නේ 3 වර්ගය. AD කියන්නේ 4 වර්ගය. ධන 4 වර්ගය. AE වල වර්ගය සමානයි අපි මේක එකපාරට එකතු කරලා දාගමු 3 වර්ගය 9යි 16 වර්ගය මේ 4 වර්ගය 16. දෙකේ එකතු 25. ඒකට AE කියන්නේ 25 වර්ග මූලය. ඒකට AE සමානයි 500. AE 5යි නම් මේකත් 5යි දෙක සමානයි. මේකත් 500. දැන් අපෙන් අහන්නේ ACED මේ චතුරස්‍රයේ පරිමිති. අපි දැන් දන්නවනේ. අපි දැන් එකතු කරමු මේක. 6යි 4යි 10යි 10යි 3යි 13යි 13යි 6යි 18යි 100. පරිමිතිය 18යි. පරිමිතිය 18යි. විශේෂ ප්‍රශ්න විදිහට අපි මෙහෙම අහනවා කාටිසිය තලය මත x4යි y6යි x6යි y9යි හරහා යන සරල රේඛාවේ සමීකරණය හොයන්න කියලා අපි කියන්නේ. අපෙන් අහන්නේ. මේක ගමු අපි x1 කියලා. x1 මේක y1 මේක x2 මේක y2 කියලා අපි ගමු. y2 බෙදීම y1 x2 බෙදීම x1 අපි දන්නවනේ මේක. මේකෙන් එන්නේ මොකද්ද?
මේකේ අනුක්‍රමණය විතරයි එන්නේ. අන්තකණ්ඩය අපිට මේකෙන් හොයන්න බෑ. අපි අනුක්‍රමණය ගමුකෝ ඉස්සෙල්ලා. අනුක්‍රමණය ගමු. x2 කියන්නේ 6යි 4ක්. අනුක්‍රමණය එන්නේ 3 බෙදීම 2යි. අනුක්‍රමණය 3 බෙදීම 2යි. අපි ඉහළ සම්පූර්ණ සමීකරණයම. දැන් අපි කොහොමද අන්තකණ්ඩය හොයාගන්නේ? අපි මේ එක දත්තයක් ගමු. මේ ගමුකෝ මේ මොකද්ද? 4යි 6යි කියන එක ගමු. x4 දී y 6යි. y සමානයි mx ධන c සූත්‍රය අපි ගන්නවානේ. y 6යි. m කියන්නේ 3 බෙදීම 2යි. x ඇවිල්ලා 4යි ධන c. ධන c. එතකොට එන්නේ සමානයි 6 ධන 6 ධන c. 6න් කඩුණා බිඳුවයි. බිඳුව සමානයි c. c සමානයි බිඳුවයි කියලා තමයි අපිට එන්නේ. එතකොට මේකේ සමීකරණය මොකද්ද? y සමානයි 3 බෙදීම 2යි x. මේක තමයි සමීකරණය. එතකොට මේකේ අන්තක්ඛණ්ඩයක් තියෙනවද නැහැ? මේකේ සමීකරණේ අන්තක්ඛණ්ඩයක් නැහැ. අනුක්‍රමණයක් විතරයි තියෙන්නේ. 21 වෙනි ගානට දී ඇති වෘත්තයේ කේන්ද්‍රය ඕයි. 21 වෙනි ගාන අපිට මෙහෙම දීලා තියෙනවා. ඔහොම වෘත්තයක් දීලා කේන්ද්‍රය ඕඩු. කේන්ද්‍රය ඕඩු මෙන්න මෙහෙම විස්කම්භයක් තියෙනවා. මෙතන B කියලා තියෙනවා. E අනිපාතිකාටිය දික් වෙනවා. වෘත්තයෙන් එළියට යනවා F වෙනවා. ඊට මේක ඇතුලේ මෙහෙම ඇදලා තියෙනවා නිකන් සමාන්තර රාශියක් වගේ එකක්. මෙහෙම ඇඳලා මේක යා කරලා තියෙනවා D වල. D වලට යා කරලා මේක කොහොම E වලට ගන්නවා. ඊට පස්සේ අපිට මෙතන අංශක 70යි කියලා දීලා තියෙනවා. මෙතන අපිට දාන්න මෙතන D මෙතන C. මෙහෙම තමයි අපිට දත්ත දීලා තියෙන්නේ. ඊට පස්සේ කියන දී ඇති වෘත්තයේ කේන්ද්‍රය ඕවේ තවද ABCD සමාන්තර රාශිය. අන්න වගේ ABCD සමාන්තර රාශිය. ABCD සමාන්තර රාශිය. AOBEF සරල රේඛාවකදී දී ද්‍රව්‍ය තොරතුරු අනුව DEF අපි හඳුන්වන්නේ DEF. කොහොමද DEF වන්නේ? මේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයක්. ඒක අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක මොකක්ද? මේ කෝණය මේ කෝණය. අපි ওই කෝණ දෙක හොයාගත්තොත් අපිට මේ DEF කෝණ හොයාගන්න පුළුවන් නේද? අපි දැන් මේ කෝණ දෙක හොයාගමු. මේක සමාන්තර රාශියක. ඒතර සම්මුඛ කෝණ සමානයි. එතන මෙතන තියෙන්නේ අංශක 70ක් තමයි. ඔයාලට මෙතන මේවල අර්ධ වෘත්තයක් හැදෙනවා. මේක විස්කම්භයක්. මේ කේන්ද්‍රය හරහානේ යන්නේ. එතන අර්ධ වෘත්තයක්. දැන් මේ කැල නෑ කියලා හිතන්න. මේ කැල නෑ. මේ කැල නෑ කියලා හිතන්න. ඉතින් අර්ධ වෘත්තයක් නේ. එතන මේක අර්ධ වෘත්තයේ කෝණ වල අගය කීයද? අංශක 90. හරිද? එතකොට මේ කෝණ දෙක එකතුව අංශක 160. එතකොට DEF කියන්නේ DEF සමානයි EEF සමානයි අංශක 160. මේ තමයි උත්තරේ. ඔයාලා ලියද්දි පොඩ්ඩක් මේ දෙක එකතු කරනවා කියලා තේරුම්ලා ලියලා උත්තරේ ගන්න. ඒක DEF කියන්නේ අංශක 160. අපි දැන් 22 වෙනි ගාන. 22 වෙනි ගාන මෙන්න මෙහෙම කියනවා. රමණී කිසියම් මුදලක් 110ක වාර්ෂික වැල්පොලේ අනුපාතයක් ගැන මූල්‍ය ආයතනයක වසර දෙකක් තැන්පත් කළා. කිසියම් මුදලක්. අපිට මුදල දීලා නැහැ. කිසියම් මුදලක් අපි දාගමු x කියලා. වැල්පොලේ අනුපාතිකය 10යි. 10යි. දෙවන අවුරුද්ද සඳහා පමණක් ලැබුණු පොලී මුදල දෙවන අවුරුද්ද සඳහා පොලී මුදල විතරක් 660යිලු. වසර දෙක අවසානයේ ඇයට ලැබුණු මුළු මුදල සම්පූර්ණ මුදල වසර දෙක අවසානයේ මුළු මුදල මේක මුළු මුදල 7260ක්. වසර දෙක අවසානයේ මුළු මුදල 7260ක්. දැන් දෙවනි වසරේ විතරක් පොලිය මෙච්චරයි. හරිද? දැන් මේ දෙවනි වසරේ විතරක් හම්බෙච්ච පොලිය මේ මුළු මුදලෙන් අඩු කරොත් එන්නේ මොකක්ද? මුළු මුදලෙන් අඩු කරොත් එන්නේ මොකක්ද? අර පළවෙනි වසරේ මුළු මුදලනේ. පළවෙනි වසර අවසානයේ ගිණුමේ දෙවිච්ච මුළු මුදලනේ එන්නේ. තේරුණා? ඊට පස්සේ ඒකෙන්නේ මේ පොලිය හැදුනේ. ඒ පොලිය එකතු වුණාම මේ සම්පූර්ණ මුදල ආවේ. තේරුණා? දැන් මේක තමයි පළවෙනි වසර අවසානයේ තිබිච්ච මුළු මුදල. ඒකෙන් තමයි මේ පොලිය හැදෙන්නේ. ඒ පොලියයි මේකයි එකතු වෙලා තමයි මේ මුළු මුදල හැදෙන්නේ. ඒක තේරුණානේ? ඊට පස්සේ x කියන්නේ තැන්පත් කරපු මුදල ඒකට එකතු වෙන්න ඕනේ වාර්ෂික වැල්පොලේ අනුපාතය. x ගුණ කිරීම 110. ඒක මෙහෙම තමයි ලියන්නේ. සමානයි මෙන්න මේක. මොකද්ද?
6600ට 6600ට අපි දැන් මේක සුළු කරගමු x දාන 10යි x බෙදීම 100 සමානයි 6600 අපි දැන් මෙතන සුළු කරගමු මේක 100ෙන් ගුණ කරන්න ඕනේ එතකොට 100ෙන් ගුණ කරනවා 100යි x එක 100යි x 10ට එකතු කරාම 110යි x බෙදෙනවා 100 සමානයි 6600යි මේ බිඳුව කපලා මේ පැත්ත ගුණ කරනවා 10ෙන් බෙදෙනවා 11න් මේ පැත්ත ගුණ කරනවා 10ෙන් බෙදෙනවා 11න් මේකට මේ කොහොම කැපිලා යනවා අන්තිමේ ඉතුරු වෙන්නේ x විතරයි මේ පැත්තෙන් ලියන්නම් විතරයි ඉතුරු වෙන්නේ මේ 11ට මෙතන 66 ඒවා 6යි 11 වරක් 600යි 610න් ගුණ කරපුවම 6000යි මේක තමයි රමණී තැම්පත් කරපු මුදල උත්තරේ 6000යි එහෙනම් අපි දැන් යන් 23 වෙනි ගාන 23 වෙනි ගාන මෙහෙම කියනවා දී ඇති වෘත්තයේ කේන්ද්‍රය අපි වෘත්තය ඇඳගෙන ඉමු මෙන්න මෙහෙම වෘත්තයක් දීලා ඊට මෙහෙම වෘත්තයක් දීලා අපි අහනවා මෙහෙම දීලා තියෙනවා මේ කේන්ද්‍රයේ C මෙතන A මෙතන B මෙතන D මේක ගන්න මේක අංශයට 70 මේකට මේක සමාන්තරයි අපෙන් අහනවා AC සමානයි BD කියලා දෙලා දෙනවා AEB අංශු E තියෙනවා AEB කෝණයේ විශාලත්වය තමයි අපෙන් අහන්නේ AEB කෝණයේ විශාලත්වය කොහොමද AEB හොයන්නේ AEB මේක ඒකාන්තර කෝණය අපිට කලින් ගණන් දෙකක් අපිට හම්බුනේ ඒකාන්තර කෝණ මේක ඒකාන්තර කෝණයක් එතන මේක අංශයට 70 මේ කෝණය හොයාගත්තා නම් අපිට මේ කෝණය හෙව්වේ නේද ඒ කෝණය හොයාගත්තා නම් අපිට මේ AEB වල අගේ හොයන්න පුළුවන් නේද කොහොමද මේ කෝණය හොයාගන්නේ ඔයාලට පේනවද වෘත්තයක කේන්ද්‍රය ආපාතනය කරන කෝණය පරිධිය ආපාතනය කරන කෝණයෙන් දෙගුණයක් අපි ප්‍රමේය දන්නවනේ දැන් පරිධිය ආපාදනය කරන කෝණය මේක. කේන්ද්‍රය ආපාදනය කරන දෙන කෝණය මේක. එතකොට මේක එතකොට මේ කෝණය මේකේ භාගයක් වෙන්න බෑ. දැන් මේක වගේ දෙගුණයක් නම් මේ කෝණය මේකේ භාගයක් වෙන්න බෑ. එතකොට මේක කීයද? ආංශක 35. දැන් ලස්සනට ඇවිල්ලා දෙනවා මෙතන ත්‍රිකෝණයක පාදයක් දික් කිරීම සෑදෙන බාහිර කෝණය. එතකොට මේ දෙක එකතු කරපුවාම මෙන්න 105යි. AEB සමානයි ආංශක 105යි. ඕක තමයි 23 වෙනි ගානේ උත්තරේ. ඊළඟට 24 වෙනි ගානේ අපි මෙහෙම අහනවා මේ අසමානතාවය ඍණ නිකිලමේ 23 හොයන්න කියලා තමයි අපේ කියන්නේ. අපි අපෙන් අහනවා. අපි මේ 11 එහා පැත්තට අරගෙන යනවා. ඍණ 11 වෙනවා 3යි සමානයි ඍණ 9යි දෙපැත්තම 3ෙන් බෙදනවා. x විශාලයි ඍණ 3ට වඩා. සමානත්වයක් නැහැ x විශාලයි. එතකොට ඍණ නිකිලමේ 23 වෙන්නේ ඍණ 2යි ඍණ 1යි. ඕක තමයි උත්තරේ. පුංචි මතක් කිරීමක් තියෙනවා මට ඔයාලට කියන්න අමතක වුණා මීට කලින්. අපි පුංචි අවුරුදු ක්‍රීඩාවක් සංවිධානය කරගෙන යනවා. ඒ කියන්නේ මේක පැපොල් ගෙඩිය ඇට ගණන් කිරීමේ තරගයක්. මම පැපොල් ගෙඩියේ රූපයකුත් මගේ WhatsApp channel එකට දාලා තියෙනවා. WhatsApp channel එකේ link එක ඒ මගේ YouTube channel එකේ තියෙන post එකේ තියෙනවා. ඒ කියන්නේ මම වෙනම post එකක් දැම්මා මේ පැපොල් ගෙඩිය ඇට ගණන් කිරීමේ තරගය මෙහෙමයි කියලා විස්තරත් එක්ක රුපියල් 1000ක මූල්‍යමය ත්‍යාගයක් ජයග්‍රාහකයාට හිමි වෙනවා. ඒකේ තරග නීති තේරම මේ පෝස්ට් එකේ තියෙනවා. ඔයාලෙන් කිසිම අය කිරීමක් එකකින් සිද්ධ වෙන්නේ නැහැ. ඔයාලට තියෙන පැපොල් ගෙඩිය ඇට ගන්න ගෙස් කරලා කියන්න විතරයි. ඔයාලට පුංචි දෙයක් කරන්න තියෙනවා. ඒ තමයි මගේ channel එක subscribe කරලා ඒක screenshot එක ඒ දීලා තියෙන නම්බරයට message එකක් දාන්න. මම නම්බරෙත් මෙතනින් පොඩ්ඩක් ලියන්න. 074යි 385යි 86යි 10. ඔයාලට කරන්න තියෙන්නේ මම මේ පෝස්ට් එකක් පොඩ්ඩක් කියවලා බලන්න මගේ channel එකේ තියෙනවා. මගේ channel එක subscribe කරලා ඒක screenshot එකක් මේ නම්බරයට දාන්නත් ඕනේ. ඒතර ඔයාලා අර guess කරන පැපොල් ගෙඩියේ තියෙන ඇට ගන්න මේ නම්බරයට message එකක් දාලා කියන්න. හරි අපි දැන් යමු 25 වෙනි ගානට. ඒක මෙහෙම කියනවා ABC යනු සුළු කෝණී ත්‍රිකෝණය. අපි ඒක ඇදගෙන ඉමු. මෙහෙම තියෙනවා ABC හරි ABC යනු රූපයේ දී ඇති පරිදි සුළු කෝණී ත්‍රිකෝණය. රූපයේ දීලා තියෙන මෙන්න මෙහෙම තත්ත්වයක්. AB පාදය දීලක්ෂය ස්පර්ශය කරමින් AB පාදය
AB පාදය B ලක්ෂයේදී ස්පර්ශ කරනවා. AB පාදය B ලක්ෂයේදී ස්පර්ශ කරමින් AC පාදයේද ස්පර්ශ කරන්නා වූ වෘත්තයේ කේන්ද්‍රය සොයා ගැනීමට කරන ලද අසම්පූර්ණ සටහනක් තමයි මේකේ තියෙන්නේ. වෘත්තයේ කේන්ද්‍රය හොයාගන්න තමයි යන්නේ. ඒ අසම්පූර්ණ සටහනක් තමයි මේ තියෙන්නේ. පත පිළිබඳ දැනුම් භාවිතෙන් එමෙතන සටහන සම්පූර්ණ කර ඕලකුණු කරන්න කියලා තමයි අපෙන් අහන්නේ. කොහොමද ඔබේ ඕලකුණු කරන්නේ? දැන් යා කියන විදිහට අපි හිතන ඕ මේ හරිය කියලා. ඕ මේ හරිය නම් මේ ඕ මෙතන මේ B හරහා යන්නත් ඕන. කොහොම AC පාදේ ස්පර්ශ කරගෙන යන්නත් ඕන. හරි. අපි මෙතනින් කොහොම ලම්බයක් ඇඳුවා. මේකෙන් ලම්බයක් නිර්මාණය කරන්නේ. ඒක අපි දන්නවනේ කොහොම ගාවකට තියලා කොහොම චාපදයක් කරපුවා. ඊට පස්සේ ආයෙ මෙතනින් කොහොම දෙයක් කපලා A හරහා B ලක්ෂ AD ට අපි මෙතන B කියලා ලකුණු කරගෙන AD ට ලම්බ B හරහා රේඛාවක් නිර්මාණය කරනවා. ඒතර මෙන්න මේ වදින තැන යනවා නේද? මේක තමයි ඕක කියලා ගන්න. මෙතන ඉඳන් කව කට්ටක් තියලා වෘත්තයක් ඇන්දොත් මේ B ලක්ෂය හරහාත් යනවා. කොහොම ගිහිල්ලා මේ C රේඛාවත් ස්පර්ශ කරගෙන තමයි මේ වෘත්තය ඇඳෙන්නේ. එතකොට O ඇඳෙන්න ඕනේ මෙන්න මෙතන. ඒ කියන්නේ මෙතන ලම්බයක් ඇඳලා මේ විදිහට තමයි O ඇඳෙන්න ඕනේ. O ලකුණු එන්න ඕනේ. එහෙනම් ඔන්න අද අපි සාර්ථකව 2024 O level ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ ඒ කොටස, ඒ කියන්නේ එක කොටසේ ඒ කොටස සාර්ථකව අවසන් කරා. ඉතින් ඊළඟ බදාදත් මේකේ B part, ඒ කියන්නේ එක කොටසේ B part එකක් එක්ක අපි හම්බෙමු. අපේ සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩාවටත් ඔයාලා සම්බන්ධ වෙන්න කියලා මම පුංචි ආරාධනාවක් කරනවා. ඔයාලෙන් කිසිම අය කිරීමක් වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම මොමිලේ තමයි මේක සිද්ධ වෙන්නේ. ඉතින් මේකට මැසේජ් එකක් දාන්න. මොකක් හරි දැනගන්න තියෙනවා නම් මේ නම්බරේට මැසේජ් එකක් දාන්න. ඒ වගේම තමයි ඔලිම්පියාඩ් මැච් ගණනුත් මේත් එක්කම යනවා. මේ සෙනසුරාදා මගේ channel එකේ ඔලිම්පියාඩ් මැච් 8 වෙනි ගණන වලට බලා ගන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.